ආයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ශ්‍රීපාද ස්ථානය පූජනීය ස්ථානයක් බවට පත්වලා තියෙන්නේ ඒවට අගෙතුණු ජනප්‍රවාද නිසාම නෙවෙයි. මෑත කාලයේදී ගොඩක් අයව පුදුම කරවමින් සිද්ධීන් හාස්කම් මේ ශ්‍රීපාද ස්ථානයේ සිදුවන නිසා. අද අපි කතා කරමු ශ්‍රීපාද ස්ථානයේ මෙම සිද්ධීන් ගැන. ශ්‍රීපාදය ගැන කතා කළොත් ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකටම අයත් වන විදිහට තමයි ශ්‍රීපාද ස්ථානය පිහිටලා තියෙන්නේ. ශ්‍රීපාදයේ එක් පසකින් සබරගමු පළාතේ රත්නපුරයේ මධ්‍යම උස්බිමෙහි දකුණට වන්නටත් අනෙක් පසින් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙසටත් මේ පිහිටලා තියෙනවා. ඒ අනුව සබරගමු පළාතේ රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 40ක් ඈතිනුත් මධ්‍යම පළාතේ හැටන් නගරයේ සිට කිලෝමීටර් 32ක දුරනුත් ශ්‍රීපාද කන්ද දක්නට ලැබෙනවා. ශ්‍රීපාද කන්දාවට පරිසරයේ වනජීවී ප්‍රදේශයක් වෙන අතර අලියතුන්, දිවියන් වැනි ඒකදේශික සතුන්ගෙන් ගහණය වෙලා තියෙනවා. ඉතින් මේ ශ්‍රීපාද ස්ථානය බෞද්ධයන්ගේ පමණක් නෙවෙයි හින්දු ආගමිකයන් මෙන්ම ඉස්ලාම් ආගමිකයන් වන්දනාමානයට පත් වූ පූජනීය ස්ථානයක් වෙනවා. ඉතින් බෞද්ධයන්ට අනුව මෙම ශ්‍රීපාද ස්ථානයේ තිබෙන මෙම පාසලකුණු බුදුන්ගේ වම්ස පාසලකුණ බව තමයි සඳහන් වෙන්නේ. සමන් දිව්‍ය රාජයාගේ ආරාධනාවට අනුව ලංකාවට වැඩි අවස්ථාවේ පාසලකුණ එහි තැබූ බවට තමයි විශ්වාස කරන්නේ. හින්දු ආගමිකයන්ට අනුව එම පාසලකුණ ශිව දෙවියන්ගේ බවට තමයි විශ්වාස කරන්නේ. ඒ වගේ ජනප්‍රවාදයේ එන රාමායනයේ සමය රාවණාගේ ත්‍රිකූට පව්ව ලෙස හැඳින්වෙන්නේත් මෙම ස්ථානයේ බව එයාලා විශ්වාස කරනවා. සමහර ඉස්ලාම් හා කතෝලික භක්තිකයන් මෙම පාසලකුණ දෙවියන් ලොවට මැවූ ප්‍රථම මිනිසා එනම් ආදම්ගේ කන්ද බවට විශ්වාස කරනවා. මුස්ලිම් භක්තිකයන් විශ්වාස කරන්නේ ආදම් කියන්නේ අඩි 30ක් උස ඇති පුද්ගලයෙක් බව. ශ්‍රීපද ස්ථානයේ ඉංග්‍රීසි භාෂාවේ ඇඩම් ස්පීක් යන නමින් හඳුන්වන්නේත් ඒ නිසා. ශ්‍රීපද ස්ථානයට ළඟාවීමට මාර්ග 6ක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් මේ තමයි රත්නපුර පලාබැද්ද මාර්ගය, හැටන් නල්ලතන්නි මාර්ගය, කුරුවිට එරත්තන් මාර්ගය, මොරියවත්ත මාර්ගය, මොක්කවත්ත මාර්ගය සහ මාලියගොඩ මාර්ගය කියන මාර්ග. අපි දැන් බලමු මෙවැනි ස්ථානයක් පූජනීය ස්ථානයක් වෙලා තියෙන්නේ ජනප්‍රවාද නිසාමද කියලා. ශ්‍රීපාදයේ අවට සිදු වූ අපූර්ව සිදුවීම් කිහිපයක් තියෙනවා. අපි මුලින්ම බලමු 1815 ඉංග්‍රීසි සමයේ සිදු වූ සිදුවීමක්. 1815 අප්‍රේල් 26 වන දින ඉංග්‍රීසින්ගේ පළවෙනි ලංකා රයිෆල් රෙජිමේන්තුවේ ලුතිනල් මැල්කම් තවත් බටින් 4 දෙනෙකු සමග සිරිපා තරණය ආරම්භලා තියෙනවා. ඔවුන් ගමන් ගත්තේ රත්නපුර පලාබද්ද මාර්ගයේ. ඔවුන්ගේ ගමන් මළුවලට අමතරව රයිෆල් 4ක්ද තියෙනවා දුටු පලාබද්ද රජමා විහාරයේ හිමි නමක් ඒවා රැගෙන යාම නුසුදුසු බව පවසලා තියෙනවා. නමුත් ඒ නොඅසා අත තිබූ රයිෆලයෙන් 4 අතටම වෙඩි තබමින් විනෝද වෙලා තියෙනවා. කොහොම හරි අවසානයේ කාලගුණ තත්ත්වයත් සමග ලුතිනල් මැල්කම් ඇතුළු පිරිස එකිනෙකාට එකිනෙකා සොයාගත නොහැකි පරිදි අතරමං වුණා. පසුව දින 3කින් පලාබද්දර විහාර භූමියේදී ඔවුන් හමු වුණා. පසුව ඔවුන් කනගාටු වෙලා පලාබද්දල විහාරයේ හිමිවරුන්ගෙන් සමාවායද සිටියා. මැල්කම් ඇතුළු පිරිස තමා සන්තකයේ තිබී බ්‍රිතාන්‍ය දජයද පලාබද්දල විහාරයට පූජා කරලා තියෙනවා. එම දජය මෑතක් වෙන තෙක්ම එම විහාරයේ තිබිලා තියෙනවා. ඒ නිසාම මෙම කතා පුවත ජනප්‍රවාදයක්ම නෙවෙයි. ඒ වගේම ගොඩක් අය ශ්‍රීපද ස්ථානයේ වන්දනා කිරීමේදී වර්තමානයේදී බොහොම භක්තියෙන් යුතුව එය වන්දනා කිරීමට පෙළඹී සිටිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය නොකෙන අසභ්‍ය වචන නොකිය බොහෝ දෙනෙක් සිරිපා වන්දනා කිරීමට පෙළඹෙන්නේ ඒ නිසයි. ඒවා නොපිළිපැදීම නිසා බොහෝ දෙනෙක්ට අනතුරුද සිදු වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථා අපිට ඕන තරම් දැක ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කළේ ශ්‍රීපද ස්ථානයේ පූජනීයත්වය ගැන සඳහන් වුණු සත්‍ය සිදුවීම් පමණයි. ශ්‍රීපද ස්ථානය ගැන මේ කතාවට අමතරව තවත් කතා ඔයාලා දන්නවනම් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ශ්‍රීපද ස්ථානයේ වන්දනා කිරීමේදී කලින් සඳහන් කරා වගේ බොහොම භක්තියෙන් යුතුව වන්දනා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.